2003 වර්ෂයේ A-level chemistry paper එකේ 40 වෙනි ගැටලුව චාලක අණුක වාදයට අනුව පරිපූර්ණ වායුවක දෙන ලද පරිමාවක පීඩනය උෂ්ණත්වය සමග වැඩිවන්නේ පහත සඳහන් කුමන හේතුව නිසාද? පරිපූර්ණ වායුවක්ලු දෙන ලද පරිමාවක් තියෙන්නේ පීඩනය උෂ්ණත්වය සමග වැඩි වෙන්නේ කොහොමද කියලා තමයි අපෙන් අහන්නේ. ඒ කියන්නේ උෂ්ණත්වය වැඩි වෙනකොට පීඩනය වැඩි වෙන්නේ ඇයි කියලා තමයි සරලවම අපෙන් අහන්නේ. අපි දන්නවා චාලක අණුක වාදය ගත්තට පස්සේ චාලක අණුක වාදයේදී වායුවක පීඩනය ඇති වෙන ආකාරය පැහැදිලි කරන්නේ කොහොමද? වායුවක පීඩනය ඇති වෙන ආකාරය පැහැදිලි කරන්නේ වායු අණු ගත්තට පස්සේ ඒ වායු අණු තියෙන භාජනයක් තියෙනවනේ. අන්නේ භාජනයේ බිත්තිය මත ගැටීම හේතු කොටගෙන තමයි වායුවක පීඩනය ඇති වෙනවා කියලා චාලක අණුක වාදයේදී පැහැදිලි කරන්නේ. දැන් උෂ්ණත්වය වැඩි වීමත් එක්ක පීඩනය වැඩි වෙන්න හේතුව මොකද්ද? උෂ්ණත්වය වැඩි වීමත් එක්ක පීඩනය වැඩි වෙන්න හේතුව තමයි උෂ්ණත්වය වැඩි වෙනකොට මොකද්ද වෙන්නේ? වායු අණු වල වර්ග මධ්‍යන්න ප්‍රවේගය වැඩි වෙනවා. වායු අණු වල වර්ග මධ්‍යන්න ප්‍රවේගය වැඩි වෙනකොට මොකද්ද වෙන්නේ? වායුව ඒ අඩංගු භාජනයේ බිත්ති හා අණු අතර සිද්ධ වෙන ගන්ටන ප්‍රමාණය වැඩි වෙනවා. අන්න එහෙම වායු අණු වායු අඩංගු භාජනයේ බිත්ති අතර සිද්ධ වෙන ඝට්ටන ප්‍රමාණය වැඩි වෙනකොට වායුවේ පීඩනය වැඩි වෙනවා. අන්න එහෙම තමයි අපි චාලක අණුක වාදයට අනුව උෂ්ණත්වය වැඩි වෙන විට පීඩනය වැඩි වීම පැහැදිලි කරන්නේ. දැන් අපි බලමු දීලා තියෙන ප්‍රකාශ. ඉහළ උෂ්ණත්වයන්හිදී අන්තර් අණුක බල නොසලකා සිටිය හැකිය. ඒක වැරදි. ඊළඟට ඉහළ උෂ්ණත්වයන්හිදී අණුවල චාලක ශක්ති අන්තර් අණුක ආකර්ෂණ බෙදීමට තරම් විශාල වේ. ඒ ප්‍රකාශයත් වැරදි. ඉහළ උෂ්ණත්වයන්හිදී ගන්ටන සිදුවන විට ශක්තියේ හානිය වඩා විශාල වේ. ඒ ප්‍රකාශයත් වැරදි. ඊළඟට D. දෙන ලද කාලයක් තුළදී උෂ්ණත්වය වැඩිවීමත් සමග වායු අඩංගු භාජනය හා අණු අතර සිදුවන ඝට්ටන සංඛ්‍යාව වැඩි වේ. අන්න හරි. අන්න එහෙම වායු අඩංගු භාජනයේ සහ අණු අතර සිද්ධ වෙන ඝට්ටන ප්‍රමාණය වැඩි වෙන හින්දා තමයි උෂ්ණත්වය වැඩි වෙනකොට පීඩනය වැඩි වෙන්නේ. එහෙනම් මේ දීලා තියෙන ප්‍රකාශ වලින් නිවැරදි ප්‍රකාශයකට අපිට ගන්න පුළුවන් D ප්‍රකාශය විතරයි. D ප්‍රකාශය විතරක් නිවැරදි වෙනවා කියන්නේ අපිට 40 වෙනි ගැටලුවට නිවැරදි පිළිතුර විදිහට ගන්න වෙන්නේ අංක 5. මම හිතනවා ඔයාලට තේරුණා කියලා ඇයි පීඩනය උෂ්ණත්වය වැඩි වෙනකොට වැඩි වෙන්නේ කියලා. මම තව එක සැරයක් කියන්නම්. අපේ චාලක අණුක වාදයට අණුව වායුවක පීඩනය ඇති වෙන විදිය පැහැදිලි කරන්නේ වායු අණු භාජනයේ බිත්ති මත ගැටීම හේතුවෙන් තමයි වායුවක පීඩනය ඇති වෙන්නේ කියලා. එහෙනම් උෂ්ණත්වය වැඩි කරාම මොකද්ද වෙන්නේ? උෂ්ණත්වය වැඩි කරාම වායු අණු වල වර්ග මධ්‍යයන් ප්‍රවේගය වැඩි වෙනවා. වර්ග මධ්‍යයන් ප්‍රවේගය වැඩි වෙන හින්දා මොකද්ද වෙන්නේ? වායු අඩංගු භාජනයේ බිත්ති හා අණු අතර සිද්ධ වෙන ඝට්ටන ප්‍රමාණය වැඩි වෙනවා. එහෙම ඝට්ටන ප්‍රමාණය වැඩි වෙනකොට මොකද්ද වෙන්නේ? වායුවේ පීඩනය වැඩි වෙනවා. මම හිතනවා දැන් ඔයාලට හොඳට පැහැදිලි වෙන්න ඇති උෂ්ණත්වය වැඩි වෙනකොට පීඩනය වැඩි වෙන්නේ ඇයි කියලා. අපි 40 වෙනි ගැටලුවට නිවැරදි පිළිතුර දීලා අංක 5 තෝරගත්තා.